කතාව 5 වන පරිච්ඡේදය. ආදම්ගේ පෙළපත. ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේය. දෙවියන් වහන්සේ මිනිසා මවන විට සිය සමානත්වය ඇතිව ඔහු මැවුසේක. ස්ත්‍රී පුරුෂ වශයෙන් ඔවුන් මැවුසේක. උන්වහන්සේ ඔවුන් මවන විට ඔවුන්ට ආශිර්වාද කරමින් මිනිසා යන නාමය ඔවුන්ට තැබූසේක. ආදම්ට වයස අවුරුදු 130ක් වූ විට තමාගේම සමානත්වය හා ස්වරූපය ඇති පුතෙක් ඔහුට ලැබිණි. ඔහුට සෙත් යන නාමය තැබීය. සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු 800ක් ජීවත් විය. ඔහුට තව දරු දැරියෝ උපන්හ. ඔහු අවුරුදු 930ක් ආයු වළඳා මිය ගියේය. සෙත්ගේ වයස අවුරුදු 150ක් වූ විට ඔහුට ඒනොෂ් උපන්නේය. ඒනොෂ් උපන් පසු ඔහු තව අවුරුදු 807ක් ජීවත් විය. තවත් දරු දැරියෝ ඔහුට උපන්හ. ඔහු අවුරුදු 912ක් ආයු වළඳා මිය ගියේය. ඒනොෂ්ට වයස අවුරුදු 90ක් වූ විට ඔහුට කේනාන් උපන්නේය. කේනාන් උපන් පසු ඒනොෂ් තව අවුරුදු 815ක් ජීවත් විය. තවත් දරු දැරියෝ ඔහුට උපන්හ. ඔවුහු අවුරුදු 905ක් ආයු වළඳා මිය ගියේය. කේනාන්ට වයස අවුරුදු 70ක් වූ විට ඔහුට මහලෙල් උපන්නේය. මහලෙල් උපන් පසු කේනාන් තව අවුරුදු 840ක් ජීවත් විය. තවත් දරු දැරියෝ ඔවුන්ට උපන්හ. ඔහු අවුරුදු 910ක් ආයු වළඳා මිය ගියේය. මහලෙල්ට වයස අවුරුදු 65ක් වූ විට ඔහුට ජරෙද් උපන්නේය. ජරෙද් උපන් පසු මහලෙල් තව අවුරුදු 830ක් ජීවත් විය. තවත් දරු දැරියෝ ඔහුට උපන්හ. ඔහු අවුරුදු 895ක් ආයු වළඳා මිය ගියේය. ජරෙද්ට වයස අවුරුදු 162ක් වූ විට ඔහුට ඒනොක් උපන්නේය. ඒනොක් උපන් පසු ජරෙද් තව අවුරුදු 800ක් ජීවත් විය. තවත් දරු දැරියෝ ඔහුට උපන්හ. ඔහු අවුරුදු 962ක් ආයු වළඳා මිය ගියේය. ඒනොක්ට වයස අවුරුදු 65ක් වූ විට ඔහුට මෙතුසෙලා උපන්නේය. මෙතුසෙලා උපන් පසු ඒනොක් දෙවියන් වහන්සේ සමග සුහදතාවෙන් හැසිරෙමින් තව අවුරුදු 300ක් ජීවත් විය. ඔහුට තවත් දරු දැරියෝ උපන්හ. ඔහුගේ මුළු ජීවිත කාලය අවුරුදු 365ක් විය. ඒනොක් දෙවියන් වහන්සේ සමග සුහදතාවෙන් හැසිරුණේය. උන්වහන්සේ ඔහු රැගත් බැවින් ඔහු අතුරුදහන් විය. මෙතුසලාට වයස අවුරුදු 187ක් වූ විට ඔහුට ලාමෙක් උපන්නේය. ලාමෙක් උපන් පසු මෙතුසෙලා තව අවුරුදු 782ක් ජීවත් විය. ඔහුට තවත් දරු දැරියෝ උපන්හ. අවුරුදු 969ක් ආයු වළඳා ඔහු මිය ගියේය. ලාමෙක්ට වයස අවුරුදු 182ක් වූ විට ඔහුට පුතෙක් උපන්නේය. ලාමෙක් ඔහුට නෝවා යන නාමය තැබීය. ඔහු එසේ කළේ සමිදානන් වහන්සේ සාප කළ පොළොවෙන් මොහු අපට අපගේ වැඩවලදීද වෙහෙස මහන්සියේදීද සහනය ගෙන දෙනු ඇත යන අදහසින්ය. ලාමෙක් තව අවුරුදු 595ක් ජීවත් විය. ඔහුට තවත් දරු දැරියෝ උපන්හ.
අවුරුදු 777ක් ආයු වළඳා ඔහු මිය ගියේය. නෝවාගේ වයස අවුරුදු 500ක් වූ විට ඔහුට දාව ෂෙම්, හාම් සහ ජපෙත් යන පුත්තු තිදෙනෙක් උපන්හ. දේව වාක්‍ය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආමේන්.